සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාත් වැඩ කල් දාන කෙනෙක්ද? අපෝ නෑ. මම 8 වෙද්දි වැඩේ පටන් ගත්තා. දැන් නම් ඒ ටිකක් බීලා 10 වෙද්දිම වැඩේ පටන් ගන්නවා. 12 වෙද්දි අනිවාර්යෙන්ම වැඩේ පටන් ගන්නවා. නාලා කාලා 2 වෙද්දි වැඩේ පටන් ගන්නවා. දැන් රැට කාලම වැඩේ පටන් ගන්නවා. අනේ දැන් රෑ වෙනවා. ඊට උදේ පාන්දර නැගිටලා අනිවාර්යෙන්ම වැඩේ පටන් ගන්නවා. ඔයාටත් මෙහෙම වෙනව නේද? මේකට අද මම ඔයාලට දෙනවා විසඳුම. එන්න යන වීඩියෝ එකට. මේක පොඩිම පොඩි ට්‍රික් එකක්. හැබැයි මේකෙන් ලැබෙන ප්‍රතිඵලය ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. මොකද මේක ඒ තරම් පවර්ෆුල් ට්‍රික් එකක්. ඔයාට වැඩක් තියනවා කියලා දන්න. හැබැයි මොකක්ම හරි හේතුවක් හදාගෙන ඒක කල් දාන්න හිතෙන පළවෙනි වතාවෙම ඔයා ඒ හිතන එක නවත්තලා තප්පර 5 ගණන් කරන්න පටන් ගන්න ඕනේ. 1 2 3 4 5 තප්පර 5 ගණන් කරලා ඉවරුණු ගමන්ම ශරීරව නැගිට්ටා කියා වැඩ පටන් ගත්තා. මේක මම පොඩි කාලේ කරපු දෙයක්. හිතන්න මම ඇඳේ නිදාගෙන ඉන්නවා. මම කරන්නේ තප්පර 10ක් ගණන් කරලා ශනිකව ඇඳේ අනිත් පැත්තට හැරෙනවා. ඊළඟට ආයෙ තප්පර 10ක් ගණන් කරලා ශනිකව නැගිටලා ඇඳෙන් වාඩි වෙනවා. ආයෙත් තප්පර 10ක් ගණන් කරලා නැගිටලා දිව්වා වැඩ පටන් ගත්තා. ඔයාලා පොඩි කාලේ හරි දැන් හරි නොදැන මේ දෙක කරනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මේක ඒ තරම් විශේෂ දෙයක්. මම කියන්නම් ඇයි කියලා. මමත් මේ දෙක කරේ 4-5 වගේ වසරවල වල. මමත් නොදැන මේ දෙක කරාට මම මෑතකදී දැනගත්තා මේක මනෝවිද්‍යාත්මක ටෙක්නික් එකක් කියලා. හැබැයි මම අර පොඩි කාලේ කරා වගේ 10ව 4ක් ගණන් කරලා 40කට නම් නෙවෙයි. අපි හිතන එක නැවතුවා 5ට ගණන් කරා නැගිට ගියා වැඩ පටන් ගත්තා. ආයේ හිත ඉන්න වෙලාවක් නැහැ. හරි. දැන් මේ ටෙක්නික් එක පාවිච්චි කරලා ඔයා ගිහිල්ලා වැඩ පටන් ගත්ත කියලා හිතන්න. හැබැයි හිතන්න ඔයාට තාමත් කම්මැලි. ඔයාට තාමත් හිතෙනවා මේ වැඩේ කල් දාන්න ඕනේ කියලා. මොකක්ම හරි හේතුවක් හදාගෙන මේ වැඩේ කල් දාන්නමයි ඔයාට හිතෙන්නේ. අන්න ඒ වෙලාවට ඔයා අනිවාර්යෙන්ම මෙන්න මේ දේ කරන්න. හරි. මම මේ වැඩේ කරන්නේ විනාඩි 15යි. විනාඩි 15 ඉවරුණු ගමන් මම නැගිටලා යනවා කියලා හිතාගෙන වැඩේ පටන් ගන්නවා. ඔයා නොදැනම ඔයාගේ මොලේට ඕන වෙනවා විනාඩි 15 ඉවර වෙද්දී ඔයා මේ වැඩේ දිගටම රඳවන්න. ඉතින් ඔයාවත් නොදැනම කල් දමමින් හිටපු ඔයාගේ වැඩේ දවස ඉවර වෙද්දී කරලා ඉවරයි. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේක හරිම తాවකාලිකයි. මේ ක්‍රමය වැඩක් කල් දාන එක නවත්ත ගන්න තියෙන ප්‍රාථමිකම ක්‍රම වලින් එකක්. ඔයාට වැඩක් කල් දාන එක සදහටම නැති කර ගන්න ඕන නම් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා වැඩ කල් දාන්නේ නැති කෙනෙක් කියලා ඔයා තුලින්ම ප්‍රතිපත්තියක් හදාගන්නවා. අන්නේ ප්‍රතිපත්තිය හදාගන්න වැඩේට ඔයාට මේ ක්‍රම දෙක භාවිත කරන්න පුළුවන්. ඉතින් 0 to hero ගමනක් යන ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම valuable video කියලා කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. මොකද තවත් මේ වගේ වීඩියෝස් ඔයාලට අරගෙන එන්න අපිව දිරිමත් කරන්නේ අන්න ඒකම. ඉතින් ආයෙත් මේ වගේ වැදගත් වටින වීඩියෝ එකකින් යනකම් පරිස්සමට ඉන්න ඕනේ. ජය වේවා.